මේ තමයි අපේ දඟයා. එයා ඇත්තටම අපිට හමු වුණේ පාරේ, තර පාරේ. ඉන්නකොට පැටව 3 දෙනෙක් හිටියේ. 3 දෙනාගෙන් එක්කෙනෙක් ඉතින් අරන් ආවා. ඒගොල්ලෝ බලාගන්න කවුරුවත් හිටියේ නෑ මං හිතන්නේ. 3 දෙනාම ගිහලා ඉතින් මට බලා ගන්න අමාරුයි. එක්කෙනෙක් අරන් ඇවිල්ලා දැන් නම් මෙයාට මාස 3මාරක් විතර වෙනවා. අපි හරිම ආදරෙන් තමයි ඉතින් මෙයා හදන්නේ. මෙයා මේ අර ටෝයි එක අපේ අතට දෙනවා විසික් කරන්න කියලා. ඊට පස්සේ ආයෙ ගහන් දෙනවා මගේ අතට. ඊට පස්සේ ආයෙ එයා විසික් කරාම ආයෙ හිඳගෙන එනවා. එයා අලුත් සෙල්ලමක් පටන්ගෙන. එයා ගියාත් මේ බෝල කෙනෙක්ද කොහෙද? මේ චූටි දඟ වැඩ කරනවා ඉතින්. ඔය බලන්නකෝ. එයා මට ගහන් දෙන විදිය එක. එයා හරි ආසයි දුවන්න. එක්සර්සයිස් කරන්න. එහෙම ඉතින් අපේ මේව ඇවිදින්නත් එක්කන් යනවා. මේ දවසට එක වෙලාවකට හරියට උන්ට හොඳටම සෙල්ලම් කරන්න ඕන. මේ ටෝයි එක එයාට අපි චූටි කාලේ ගෙනාපු මාස් එකකින් වගේ තමයි මෙයා අරන් ආවේ. ඒ දවස්වල මේක හපනකොට සද්ද ඇහෙනවා. මෙයා හරි ආසයි ඒ සද්දේ හප ඉන්නවා ඉතින් මෙයා. දැනටත් ඒකට හරි කැමති. ඒක හප ඉන්නවා. ඒක තමයි යාගේ ටෝයි එක. පමණත් වෙලාවක එහා පැත්තේ ගෙදර තියෙන මේ දොර ගාවින් තියලා එනවා. ආයි ඒක කොහේ හරි ගහලා ආයි අපිට දෙනවා. ඒගොල්ලෝ ඉතින් හරි කැමතියි මෙයාට.